සුබ දවසක් හැමෝටම. අපි මේ කලින් දවසේ ආඩිනෝ වල පොඩි කොටසක් කතා කරා. මම අද දවසේ තව එක ප්‍රැක්ටිකල් එකක් සහ බ්‍රෙක් බෝඩ් එක කොහොමද යූස් කරන්න කියලා කතා කරනවා. ඒකට මේ අර මූලික සමහර වෙලාවට බ්‍රෙක් බෝඩ් එක සම්බන්ධ කරලා සමහර ප්‍රශ්න ඉන්න පුළුවන් හින්දා මම මේ බ්‍රෙක් බෝඩ් එක සම්බන්ධව පොඩ්ඩක් කතා කරන්න වෙදුවේ. දැන් අපි කලින් සෙෂන් එකේ කතා කරපු එක කරේ ආඩිනෝ පූර්ව හඳුනාගත්තා. ඒකේ වර්ග ටික බැලුවා. පින් වර්ග කොහොමද කියලා. දැන් සමහර අය මම අහුවා මේක පොඩ්ඩක් අර එකපාර තේරෙන්නේ නැහැ කිව්ව මම කියන මේකෙත් පොඩ්ඩක් නැවත වතාවක් ඒ ආඩිනෝ පූර්ව සම්බන්ධයෙන් කතා කරලා කොහොමද බ්‍රෙක් බෝඩ් එකට සම්බන්ධ කරන්නේ කියලා ඒ ටික පොඩ්ඩක් අවබෝධයක් දෙන්න තමයි මේකදී බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන ආඩිනෝ බෝඩ් එක. දැන් මම අද කරන්නේ අර ගිසති අපි 13 වෙනි බල්බ් එක මේ පූර්වට සම්බන්ධ කරලා බල්බ් එක පත්තු කරන්නේ. දැන් මම අද කරන්නේ ඒක කොහොමද බ්‍රෙක් බෝඩ් එකේ එහෙම නැත්නම් බාහිරින් මේක සම්බන්ධ කරන්න කියලා තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. එතකොට මේකෙදී ගිසති කරපු වැඩේම කරන්නම්. මේ බ්‍රෙක් බෝඩ් එක පාවිච්චි කරන කලින් ඔයාලට පේනවද මේ මෙන්න මේ දැන් මම මේ ගිනහම මේ පේලිය සම්පූර්ණ පේලියම කනෙක්ට් වෙලා පේනවා මේ කොළ පාට වෙනවා මේකෙත් එහෙමයි. ඒතර ඔයාලට පේනවා මේ පේලි දෙක මෙන්න මේ පේලිය සහ මෙයා මේ මෙන්න මේ දිගට තියෙන පේලි දෙක සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ මෙන්න මේ පේලි දෙක සම්පූර්ණයෙන් මේ දෙක කනෙක්ට් සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මේ පහළ පේලි දෙකත් සම්පූර්ණයෙන්ම කනෙක්ට්. හරි. ඒක සකිනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් මෙන්න මේ හරියට මේ මෙන්න මේවා පිටත ඒව සම්බන්ධ මේ අතට මේ මේ සම්පූර්ණම පිළි සම්බන්ධ මේ අතට හරි පේනවනේ. එතකොට ඔන මේ කොහෙට සම්බන්ධයක් මේ කරන්ට් දුනත් මේ පේලියෙම යන්නේ එකම කරන්ට් එක. දැන් ඊතර මේ පේලිය ගත්තොත් කොහෙන් වුණත් ගන්න මේකේ එකම කරන්ට් එක. හරි. ඊතර වගේ මේ ධන ඍණ කියලා මාක් කරලා තියෙනවා. මේකේ ධන ඍණ කියලා මාක් කරලා තියෙනවා. ඕක තමයි බ්‍රෙක් බෝඩ් එකේ සාමාන්‍ය ආකෘතිය. හරි. ඊට පස්සේ බලමු අපි කොහොමද අර මේ ගිය සතියේ කතා කරපු නැත්නම් කලින් වීඩියෝ කතා කරපු අර 13 වෙනි පින් එක බෝඩර් සම්බන්ධ කරලා කරන වැඩේ මේ බ්‍රෙක් බෝඩ් එක කරන්නේ. ඒතර මම ඉකට ගන්නම් LED බල්බ් එකත් මට ඕනේ. මම තිත්ති බල්බ් එක ගෙනාවා. මම පොඩ්ඩක් යාගේ පාට පොඩ වෙනස් කරගන්නම්. හරි. ඔරෙන්ජ් දාගත්ත. මේ අනේ මේ බල්බ් එකේ ධන ඍණ කොහොමද අඳුරගන්නේ? තව බල්බ් එකක් තියෙනවනේ. හරි. මේ බල්බ් එකේ ධන සහ ඍණ කොහොමද අඳුරගන්නේ? හරි මේ බල්බ් එකේ වඩ පේනවා. හරි. මේ දිග පැත්තක් තියෙනවනේ. මෙන්න මේක පොඩ දිගයිනේ. ඊට මෙයා ධන මේක ඍණ. ඔක තමයි අඳුරගන්න ලේසිම විදිය. හරි. ඔක තමයි අඳුරගන්න ලේසිම විදිය. නැත්නම් මේක මෙතනට අරන් ගියාම මේකේ පේනනවා ඇනෝඩ් එක කැතෝඩ් එක කියලා. හරි. දැන් ওই නම් දෙකෙන් ගොඩක් වෙලාවට අපිට එකපාර මතක තියාගන්න බැරි වුණත් මෙන්න ඇනෝඩ් එක ධන කැතෝඩ් එක ඍණ. ඒතකොට මේක එකපාර මතක තියාගන්න බැරි වුණත් මේ දිග කෙනා මතක තියාගන්න මේ දිග හින්දා පොඩ නවලා තියෙන. එයා දිග කෙනා කවුද ධන මේ කොට කෙනා ඍණ. ඒක තමයි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමය. ඊට පස්සේ අපි යන් දැන් මේක සම්බන්ධ කරන්න බෝඩ් එකට එහෙම ගුණාට පස්සේ වෙන බාර මම මේක මෙහෙම කරන්නම්. මේකෙදි ඊට පස්සේ අපි අද කරමු මේ ටිකම මේ කලින් ඉගෙන ගත්ත ටිකම මම මෙන්න මේව කරන්න හදන්නේ. අවුටර් ගේම් පොඩ්ඩක් කළා මම චුට්ටක් මේක zoom එකට ගන්න ගොඩක් හොඳ පේන්නේ නැහැ නේ ලයිට් එක ගන්න ගන්න. හරි. ඔය ගන්න තියාගත්තා. තව චුට්ටක් බලමු. හරි. දැන් බල්බ් සම්බන්ධ කරන්න හදන්නේ. මේ බල්බ් එක මං චුට්ටක් කරකව ගන්න අපිට පුළුවන් එකට මෙන්න මේ රොටේට් පිය පාවිච්චි මේ පියලා මෙතන හරිය මේ රොටේට් කරන්න පොඩ්ඩක් අනිත් පැත්ත හරව ගන්න මට ලේසි වෙන්න ධනාග්‍රේ රයිට් ඔන්න හරි. බල්බ් එකේ ධනාග්‍රේ මං සම්බන්ධ කරා ඔන්න ඔය වගේ තැනකට.
රයිට් අපි මෙහෙම ගමුකෝ. හරි. මම ඔන්නෝම ගේන්න. හරිද? රයිට්. හරි අපි ගමු කරමු. හරි. ඔන්න බලන්න වැඩි. දැන් මේක ප්‍රතිරෝධක තෝරන්නේ මම එයත් ගේන්නම්. අපි එයා දාගම් මෙන්න මෙහිම. පුතා පොඩ්ඩ මෙහෙට ගන්න. රයිට්. එතකොට දැන් මොකද වෙන්නේ? මේ පේලිය සම්පූර්ණ කටලා දැන් මෙතන අර මං රැහන් ගහනව නෙමෙයි. මේ හරහා සම්පූර්ණ මේක සම්බන්ධලා තියෙන්නේ. මේ ප්‍රතිරෝධක හරහා සම්බන්ධලා තියෙන්නේ. මම කරන්නේ දැන් ධනාග්‍රය අරගෙන මෙයාට දෙන්න එපයි. මම මේක කරන්න මෙන්න මෙහෙම මෙතනින් වාරයක් අරගෙන 13ටම ගන්න. ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ මම මේක ඇඳලා තියෙනම් පෙන්නන්න. ඊට පස්සේ දැන් ඍණාග්‍රයට අපි සම්බන්ධ කරමු. ඍණයකට මම දාද්දි මෙන්න මෙහෙම මම කරන්න. මම රීල් පාට ගන්නවා. ඒකෙදි මම මෙතන තියෙන ග්‍රවුන්ඩ් එක අරගෙන ගිහිල්ලා මම මේ වගේ තැනකට දෙන්න. ඔකට පේන මෙහෙම දුන්නාන් පස්සේ මේ සම්පූර්ණ පේලියටම ඒක තියෙන ඍණාග්‍රය. හරි. ඊට පස්සේ එතනින් අරගෙන මෙතනින් අරගෙන මට ඕන නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. පස්සේ මෙතනින් අරගෙන මෙහෙම දුන්නා. පේනවා දැන් මෙහෙම කරාම මේ පේලිය ඔක්කොම සම්බන්ධයි කියලා. හරි. රයිට් ඔන්න වැඩේ. ඔන්න පරිපතේ. දැන් වෑල් කැලි කැඩලා වගේ පේන්නේ. හරිද? මේක මට ඕනුනේ ඔයගොල්ලන්ට බ්‍රෙඩ් බෝඩ් එක සම්බන්ධයෙන් කොහොමද කියලා දෙන්න. නැවත අපිට කයි කියන්න. හරි. මම බලන්න මම මේක පොඩක් ආයි වාතාවරණ කොහොමද ඇදලා පෙන්නන්නම්. එතකොට මේක ගත්තාම දැන් අපි ඇඳපු පරිපත්තේ මෙන්න මේක මේ මෙතනින් විදුලිය ගිහිල්ලා හරි මේ සම්පූර්ණ මාර්ග මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පේලිය පුරාවටම තියෙන මේ විදුලිය තමයි. ක්‍රියා කරේ මොකද? එතනින් මෙහෙට අරගත්තා. ඒකෙන් මෙන්න මෙතනට දුන්නා. මේ ටික ඔක්කොම සම්බන්ධයි. එතකොට මේ අපිට රැහන් අදින්න අවශ්‍ය නැහැ. මේක ඇතුලෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඔන්න කතන්දරේ. හරිද? ධනාග්‍රය අපි විදිය. රයිට්. අපි බලමු ඊට පස්සේ ඍණ කතන්දරේ කොහොමද ආවේ කියලා. ඒකෙත් මේ වගේ මෙන්න කේබල් එක මෙහෙන් අරන් පටන් අරගෙන තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ. මෙහෙම දුන්නාම මෙන්න මේ සම්පූර්ණ පේලියම ඍණාග්‍රය තමයි තියෙන්නේ. ඒකෙන් මෙතනට දීලා තියෙනවා. මෙතන ඉඳන් මේ පේලිය සම්පූර්ණ සම්බන්ධයි. ඒතර කලින් කරා වගේ මොකද මේ විකිනට සම්බන්ධයි. නමුත් දැන් අපිට සම්බන්ධය මේ ඔක්කොම ඇතුලෙන් කියලා සම්බන්ධලා තියෙන්නේ. හරි. ඒතකොට දැන් අපිට එහෙම සම්බන්ධතාවය පේන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරයෙන් සම්බන්ධලා තියෙන්නේ. ඔන්න පරිපතේ. වැඩේ හරිද? රයිට්. ඊට පස්සේ අපි අර ගිය සති කරා වගේ මම ඔයාලට කෝඩ් එක පෙන්නන්නම් චුට්ටක්. මේ දින කෝඩ් එකේ තියෙනවා මේ බේසික් එකක්. මේ කියන්නේ මේවා අපි අර ළමයින්ට බිල්ඩින් බ්ලොක්ස් වලින් කියලා දෙන කතන්දරේ. ඊට නැතුව එහෙම නැතුව අපි කරන්නේ මේක ටෙක්ස්ට් වලින් කරන්නේ මෙන්න ඒක. ඒකෙදී පින් මෝඩ් එක මම මේක එදත් ඔයගොල්ලන්ට වෙනස් කරලා 13 වෙනි පින් එක තමයි අපි ගත්තේ. මෙහෙම තිබුණත් ගැටලුවක් නැහැ. 13 වෙනි පින් එක. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ මොකද්ද බලන්නකෝ. මේ ලෙඩි බිල්ට් ඉන්නේ. බිල්ට් ඉන් කියන්නේ මේ 13 වෙනි පින් එකම තමයි මේ අරගෙන තියෙන්නේ. මේකත් හරි. මෙහෙම තීදී අපි කරමු බලන්න. දැන් මම කෝඩ් එක මුකුත් වෙනස් කරන්නේ නැහැ. කොහොම තීදී හරි. කොහොම තීදී බලමු මොකද කරන්න බලන්න පුළුවන් බලන්න. හරි. කොහොම තීදී කෝඩ් එක මේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කොටස අපි දන්නවා. මේක කලින් කතා කරලා නැවත පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මෙන්න මේ කොටස අපිට අවශ්‍ය වෙන්නේ එකවරක් කේතය හඳුන්වන්න. මේක ආයෙ වෙන්නේ නැහැ. නමුත් මේ void loop එකට දාපු එක මොකද වෙන්නේ? මේක program මේක ඉවර වෙනකන් නැවත run වෙනවා. හරි මේක තමයි loop එකේ වෙන්නේ. එතකොට මේක කරන්නේ මොකද්ද? LED built in කියන්නේ මේ board එකේ තියෙන බල්බ් එක. දැන් මේ board එකේ තියෙන බල්බ් එක මම එළියට තරම් තියෙන්නේ. මම මේක වෙනස් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? ඒ LED built-in බල්බ් එක high කරන්න. high කරනවා කියන්නේ සම්බන්ධ කරනවා නේ. මොකද එයාගේ voltage එක වැඩි කරනවා. high කරනවා. ඊට පස්සේ මිලි තප්පර 1000ක් ඉන්නවා. මේ මෙතන පේනවා මේ wait for
1000 මිලිසෙකන්ඩ්ස් මේ කමෙන්ට්ස් දාලා තියෙන්නේ. මේ ඊට දෙකක් දාලා කමෙන්ට්ස් දාලා තියෙන්නේ. මේ තියෙන ආඩිනෝ එකේ කමෙන්ට්ස් දාන විදිය. හරි. ඊට පස්සේ ආයි එයාව LED built in කියන බල්බ් ඒ කියන්නේ මේ බෝඩ් එකේ තියෙන බල්බ් එක ලෝ කරනවා. දැන් ළමයි හැසේ බෝඩ් එකේ නෙමෙයි දැන් එළියෙන් තියෙන්නේ. ඔව් හරි. මොකද වෙන්නේ මේ එළියට මම එදා කිව්වා. දැන් අපි මේක රන් කළත් පෙන්නන්නම්. මේ 13 වෙනි බල්බ් එකට අපි බාහිරින් බල්බයක් සම්බන්ධ කරාට මේක මං එදා කිව්වේ මොකද්ද මේ බාහිරින් බල්බ සම්බන්ධ කරන විදිය කියලා දෙන්න තමයි එහෙම කරේ. නමුත් ඇත්තටම බල්බයක් සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. పూర్වයේම තියෙන එකක්. මම එකත් රන් කරලා පෙන්නන්නම්. పూర్වයේ මේ කියන්නේ Arduino board එකේම 13 වෙනි බල්බ් පින් එකට සම්බන්ධ කරපු LED බල්බයක් තියෙනවා. මම ඒක රන් කරලා පෙන්නන්නම්. හරි. ඕන කතන්දරේ. හරිද? දැන් අපි මේක රන් කරලා බලමු පුතේ එකපාරක්. කොහොමද කරන්නේ? මෙතන වට මම එදා කියලා දුන්නා. මෙන්න මේකේ තියෙනවා අපිට පුළුවන් start simulate දෙන්න. මෙතන තියෙනවා පේනවද නැහැ මේක start simulate කියලා එකක් තියෙනවා. හරි. මම ඒක ටික් කරන්නම්. හරි. හරියට බල්බේ පත් වෙනවා මේ. පත් වෙනවා නිවෙනවා. හරිද? ඒතර ඔයාලට ඒත් එක්කම පේනවා ඇති මේ මෙන්න මෙතන බෝඩ් එකේ තියෙන බල්බ් එකත්. හරි. පේන්නේ නැත්නම් මේක zoom කරන්න. හරි මේ දෙකම දැන් හරි. හරි. මෙයාපත් වෙන විදිහට මෙතනත් පත් මේ දෙකම එක විදි මේ තියෙන 13 වෙනි බල්බ් සම්බන්ධ කරපු එකක්. ඒතරම අපි මෙන්න මේක හරි. මේක මම පොඩ්ඩක් අර කියලා දෙන්න තමයි මේ බෝඩ් එකේ තියෙන බල්බ් එක කොහොමද එළියට සම්බන්ධ කරන්නේ කියලා දෙන්න තමයි මේ දෙකම එකම ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ දෙකම සමානයි. හරිද වැඩේ? දැන් මම එදා කිව්වේ මේක අපි මොකද්ද මේ ටයිම් එක පොඩ්ඩක් ඩිලේ කරොත් මේ ටයිම් වෙනස් කරොත් මේ ඩිලේ එක මම මේක තප්පර 5000 තියෙන එක 500 කරොත් මොකද වෙන්නේ? කලින් කතා කරපු වීඩියෝ මොකද උනේ? මේක අර පමාව පොඩ්ඩක් අඩු වුණා. පමාව පොඩ්ඩක් අඩු වුණා කියන්නේ මොකද වෙන්නේ? මේක ටිකක් වේගෙන් වෙන්න ගත්තා. හරි. ඒ හැම වෙනසක්ම කළා සිමුලේට් කරන්න. දැන් පේනවද? පොඩ්ඩක් වේගෙන් වුණා. නේ? හරි මම එදා කළා පෙන්නුවා මේ ඩිලේ එක නැති වුණාම ඩිලේ එක නැති වුණාම මේක අපිට පේන්නේ නෑ පත් වෙන නිවෙන නිකන් ඔහෙ පත් වෙලා විතරමයි තියෙන්නේ මම මේ ඩිලේ එක ටච්චුටක් වැඩි කරලා බලන්නම් මේ හැම එකක් කරද්දිම ස්ටොප් සිමුලේට් කරලා දෙන්න වෙනස් කරන්න බෑ මේක වෙනස් කරලා දෙන්න මම සිමුලේට් එක නවත්තන්න 5000යි 5000 කරලා ආයි සිමුලේට් දෙන්න දැන් මොකද වෙන්නේ පත්තු වෙලා ටිකක් වෙලා ඉන්නවා ටිකක් වැඩිපුර වෙලා ආයි මොකද වෙන්නේ නිවිල ටිකක් වැඩිපුර වෙලා ඒතර අර ඩිලේ එක ටිකක් වැඩි දැන් ગેප් එක පොඩක් වැඩි හරි මම හිතන්නේ දැන් ඔයාලට මූලික අවබෝධයක් තියෙනවා ඇති අපි කලින් කතා කරපු ටිකත් එක්ක කොහොමද මේ පරිපතේ ක්‍රියාත්මක කරගන්නේ කියලා. මම දැන් අද තව චූටි වැඩක් කරනවා මේකට දැන් අපි මේ 13 වෙනි බල්බ් එක කතා කරේ. තව බල්බ් එකක් සම්බන්ධ කරලා මේ බල්බ් සම්බන්ධ කරන වැඩේ ඇත්තටම ඒල් අහන්නේ නැහැ. නමුත් මේ పూర్වයේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න චුට්ටක් අපිට මේ වැඩේ කරගන්න වෙනවා. ඒකෙන්ද මම තව එක බල්බයක් විතරක් සම්බන්ධ කරලා ඔයාලට මේක පෙන්නන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි කෝඩ් එක පොඩ්ඩක් අයින් කරමු. හරි. සිමුලට නවත්තලා තියෙන මම අනිත් තුන නවත්තා අයින් කරන්නම් පෙන්නන ඒවා. රයිට්. හරි. බලමුද මම දැන් තව එක බල්බයක් දාන්න හදන්නේ. එයාට මම ගන්නම් මෙන්න මෙහිම. මගේ පහසුවට මම මෙහෙම කරන්නම්. තව එක බල්බයක් ගේන්නම්. ගෙනල්ලා අපි හරව ගමු අනිත් පැත්තට ලේසි වෙන්න. ඒකේ පාට මම වෙනස් කරන්නම් කොළ පාට වගේ. එකත් අර වගේ මෙහෙම දාගමු. රයිට්. එර ප්‍රතිරෝධයක් ගන්න දාන්න. මේ ප්‍රතිරෝධයත් අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් ප්‍රතිරෝධ ධාරතාවය. මේ මෙහෙම බෑ හොඳේ. මේ පේලියම තියෙන්න ඕනේ මේ. ඒ පේලියම තියෙන්න ඕනේ. එකත් හරි. අපිට මේ ඕම් ගානේ වෙනස් කරන්න පුළුවන්. මේක මේ කිලෝම් 200ක් මේ කිලෝම් නිසා ඕම් 200ක් විතර තිබුණා. ඒක කමන්නේ ප්‍රමාණවත්. මේ කිලෝ මේක හොඳ මම ඒක එහෙම තියන්න අරනවා. හරි. ඊට පස්සේ දැන් මට ඕනේ වැඩි මෙන්න මෙහෙම කරගන්න. මම මෙන්න මෙයා චුට්ටක් මකන්නම්. හරි. දැන් ඍණාග්‍ර සම්බන්ධතාව දෙන්න එපයි. ඒකට අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් කොහොමත් මෙන්න මේකේ සම්පූර්ණ ඍණාග්‍රම තියෙනවනේ. මම කරන්නේ මොකද්ද? මම කරන්නේ එයාට මෙහෙම වැඩක් කරනවා. චුට්ට වෙනස්කමක් කරන්න.
කෙලින්ම සම්බන්ධ කරලා ඒක හරහා. හරි. ඊට පස්සේ මම එහෙම කියලා මේ රීනාග්‍රී කරන්ට දෙන්න පුළුවන්. අපි දෙමු මෙන්න මෙහෙම. මෙතන තියෙනින් අරගෙන දෙමු මෙතනට. වැඩි හරි. හරි. දැන් ඔන්න මේ මම දැන් කරන්න හදන්නේ 12ට 13 සම්බන්ධ කරන්න. මගේ ඉස්සෙල්ලා 12 වෙනි සම්බන්ධ කළෙමු. මෙන්න. ඒකට කරන්ට් එක දෙද්දී මම මෙන්න මෙහෙම වැඩ කරා. දැන් මෙතන දුන්නාම මේ දැන් 13 වෙනි දැන් මෙන්න අහගන්න. හරි. දරුවෙක් මෙතෙන්ට ගෙනල්ලා මෙන්න මෙහෙම කරොත් 13 වෙනි එක ගෙනල්ලා මෙතෙන්ට දුන්නොත් මොකද වෙන්නේ? මේ දැන් මේ සම්පූර්ණ කියම 12 යනවනේ. මං කියන එක වළක්වන්න මෙන්න මෙහෙම වැඩක් කරනවා. හරි. 12 වෙනි එකෙන් වයර් එක අරගෙන මං එයාව දෙන මෙතෙන්ට. දැන් මොකද වෙන්නේ? දැන් ඒ කරන්ට් එක මේ හරහා ගිහිල්ලා රෙජිස්ටර් එකෙන් මෙතෙන්ට යන දැන් හරි. ඊට උනේ වැඩේ. 13 වෙනි කෙනාගෙත් මං එහෙම කරන්නම්. එයාව මෙතනින් අරගෙන එතන දෙනවා. රයිට්. ඔන්න වැඩේ හරිනේ. ඔක තමයි සරල පරිපතේ. හරි බල්බ් දෙක සම්බන්ධ කරා. මම දැන් හදන්නේ මෙහෙමයි. මම දැන් හදන්නේ මේ අර තැඹිලි පාට බල්බ් එක පත්තු කරනවා, නිවනවා, කොළ පාට බල්බ් පත්තු කරනවා, නිවනවා. ඒ වැඩේ තමයි කරන්නේ. බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් ඔයාලට විභාගෙදි පරිපත අඳින්න අහන්නේ නැහැ. හරි. ඒතර අහන්නේ මොකද්ද? මේවා මේ සම්බන්ධේ කොහොමද පරිපත සටහනක් අඳින්නේ? ඒ කියන්නේ දල සටහනක් අඳින්න මේ වගේම ලොකුට අඳින්න නිකන් නැහැ. හරි. රයිට්. බ්‍රෙක් බෝඩ් එහෙම යූස් කරන අහන එක නැහැ කියලා මට හිතෙන්නේ. නමුත් බ්‍රෙක් බෝඩ් එකේ සම්බන්ධතාවය අපිට දැනගන්න. හරි. අපි කෝඩ් එක බලමු. දැන් මේක මෙහෙම වෙනස් කරන්න. මට ඕනේ දැන් පින් මෝඩ් එක. පින් මෝඩ් මේ පින් මෝඩ් ලියලා දැන් මම කිව්වා මොකද මගේ ඇති වැරදීමක් වුණා. පින් මෝඩ් එක ලියද්දි පි ඔක්කොම කැපිටල් නෙවෙයි සිම්පල්. එම් අකුර විතරයි කැපිටල් තියෙන්නේ මේ. හරි. එම් අකුර මේකේ ඩිජිටල් රයිට් එක W අකුර විතරයි කැපිටල් තියෙන්නේ. මේක ලියන විදිය. ඊට පස්සේ 13 වෙනි පින් එක අපි හඳුන්වා දෙන අවුට්පුට් එකක් විදියට ගන්න කියලා. ඒ වගේම දැන් මම තව එකක් දුන්නා. කවුද 12නේ. නම් ඔන්න එයත් හඳුන්වා දෙන්න. හඳුන්වා දීම ලියන්නේ මෙතන. 12 වෙනි කෙනාත් අවුට්පුට් එකක්. හරි. ඊළඟ දැන් මම කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලා තියෙන 12 වෙනි බල්බේනේ මම කරන්නේ ඉස්සෙල්ලා 12 වෙනි බල්බ් එක පත්තු කරනවා මම වරන් කරන වැඩේ. 12 හයි කරනවා මිලි තප්පර 1000ක් ඉන්නවා. 12 වෙනි බල්බේ ලෝප් කරනවා මිලි තප්පර 1000ක් ඉන්නවා. දැන් මේ කරේ මොකද්ද? 12 වෙනි බල්බ් එක පත්තු කරා නිව්වා. දැන් මට ඕනේ 13 වෙනි බල්බේ පත්තු කරලා නිවන්න. මෙන්න බලන්න වැඩේ. ඒකට මම කරගන්න මෙන්න මෙයා කොපි කරගන්නවා. ලේසිම වැඩේ හරි. වණ ඉතින් ලියන්න වෙයි රයිට් කරන පෙරිෆර්. මේ කමෙන්ට් එකත් අයින් කරන්න. කමෙන්ට්ස් වැඩක් නෑ අපිට හරි. කියන්නේ කමෙන්ට්ස් දාවෙන්නේ නෑ. සාමාන්‍ය කමෙන්ට්ස් දාන්නේයි හොඳ ක්‍රමලයකෙක් වුණාම කමෙන්ට් එක විවරණයක් දාන්න ඕනේ. අයි කේතේ පැහැදිලි වෙන්න. 13 වෙනි බල්බ් එක ඔන්න පත්තු කරා නිව්වා. හරි සිම්පල් වැඩක් තියෙන්නේ. ඩිලේ එකත් මම පොඩක් රයිට් අඩු කරා. හරි. දැන් අපි බලමු. දැන් අපි බලමු මේක රන් කරලා. ඔයාලට මම එදා කිව්වා මෙන්න මෙතන මෙන්න මේ අර බෝඩ් එක සම්බන්ධ වෙන තැන නේද? හරි බලමු අපි රන් කරලා ඉස්සර මේක. ගැටලුවක් තියනවද? 13 වෙනි බල්බ් එක පත්තු වෙන නමුත් 12 වැඩේ වෙන්නේ නෑ නේද? ඇයි ඒ? පින් මෝඩ් 12 අවුට්පුට් ඒක හරි 13 වෙනි බල්බේ පත්තු වෙනවා. 12 වැඩේ වෙන්නේ නෑ. සම්බන්ධතාවය හරි. නෑ ඒකත් හරි. කරන්ට් දීලා දින්න අපි. රයිට් වැඩේ වෙනවනේ. මේ ටයිම් මෙතන ඩිලේ එක 10000ක් තියෙනවා. ඒකයි මේ පේන්නේ නැති වෙනස. හරි මේ පේනවද? හරි. එකක 10000ක් තියෙනවා මේ. මගේද මින්දක ඩිලා. ඉතින් ඒකින්ද මේ ලොකු ඩිලේ එකක් වෙන්නවා. මම බැලුවේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියලා. රයිට්. මම නැවත සර් කරනවා. හරි.
දැන් හරි නේද? හරි. කලින් කියලා තිබුණේ මොකද මේ ටයිම් එක 10,000ක් දීලා. බල්බ් එක බ්ලින්ක් වුණා. හරි වෙනස. මම දැන් ඕක පොඩ්ඩක් අනන් මේ වුණ ඉතින් අර මේ මොන්ඩිසෝරි වැඩ වගේ ඒවා හරි මේ මම මේකට මේ ටයිම් එක චුට්ටක් අඩු කරලා දාලා පෙන්නනවා මට 100ක් වගේ හැම එකම 100 දාන්නේ මට ලේසි බිඳුව මකන්න විතර තියෙන එකයි හරි. හරි ඔන්න වැඩේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ මේ බල්බ් ටික සම්බන්ධ කරලා වැඩේ කරන්න සෑහෙන. මේක මේ අර නිකන් හරි ක්‍රියේටිව්. මා ලස්සන වැඩක් තියෙන මේක. චුට්ටක් දැන් අපිට වෙලා තියෙන මේක බෝඩ් එකක් අරගෙන කරන්න ලොකු කොස්ට් එකක් යනවනේ. නමුත් මෙහෙම කරාම කොස්ට් එක යන්නේම නැහැ. ඉතින් ඩේටා කාඩ් එකේ සල්ලි විතරයි යන්නේ. ඒ දැනුම ගන්න පුළුවන් හොඳටම. හැබැයි මේක තියෙන ප්‍රශ්නේ මේ ප්‍රායෝගික මම මේක කරන්නේ ප්‍රායෝගික පන්ති කාමර කරන්න ගියාම මේ සම්බන්ධ කරන කේබල්ස් සර්කිට් එක කොච්චර හරිනුනත් සමහරට මේ කේබල්ස් වැඩ කරන්නේ නැහැ. ඉතින් කේබල් ගහලා අපි හිතන බෝඩ් එක වලදී කෝඩ් එක වලදී කියලා. ඉතින් සෑහෙන අත්දැකීමක් ගන්න පුළුවන් ප්‍රායෝගික කරද්දී. හරි. මේ කේබල් එක චෙක් කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඕන වෙනවා අපිට ප්‍රායෝගික කරද්දී. ඉතින් ඒ අත්දැකීම් හරි වෙනස්. ප්‍රායෝගික ඉතින් එහෙම කරන්න පුළුවන් කියලා තියෙනවා. හොඳයි. රයිට්. මේක මොන බෝඩ් එකට මේ බල්බ කිහිපයක් සම්බන්ධ ඉතින් ඔයාලට මේක තව කිහිපයක් සම්බන්ධ කරන්න පුළුවන්. ඔය වගේමයි තියෙන්නේ. ඒතකොට සම්බන්ධ කරන හැම විදිහටම මේ වගේ පින් එක මේ ඔයා දැන් බල්බ් අමතරව සම්බන්ධ කරනවා නම් මේ සම්බන්ධ කරන හැම වෙලාවෙම පින් එක හඳුන්වා දෙන්න ඕනේ. ඊට පස්සේ එතන මේ දැන් ඔයාලට ඕන නම් මේක වෙනස් කරන්න පුළුවන් මේ පිළිවෙල. හරි ඒවා මම කරන්න යන්නේ නැහැ. ඉතින් ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. මේක බලන්න මම මේක චුට්ටක් වෙනස් කරලා පෙන්නන්නම්. හරි. මේකට ගොඩක් වෙලා ගන්න ඕනේ නැති හින්දා මම මේ හරි. රයිට්. මම මෙහෙම කරනම් 12 වෙනි බල්බ් එකත් හයි කළා 13 වෙනි බල්බ් එකත් හයි කළා මේ හයි සහ ලෝ කියන ඒවා ලියන්න ඕනේ කැපිටල් ලකුරුමයි. හරි. ඊට පස්සේ ඊට පස්සේ 12 වෙනි බල්බ් එක 12 වෙනි බල්බ් එක ලෝ කළා. හරි. දැන් බලමු ඕක. මේක පොඩ්ඩක් වෙනස් ඉතින්. හරි. අර දෙකම පත්තු වෙලා මේක දැන් ඕන එකපාර අඳුර ගන්න බැරි පොඩි ඩිලේ එකක් මම වැඩි කරන්න චුට්ටක් මේක. මේක 1000 දෙන්නම්කෝ වයි පාරක්. ඒ කියන්නේ බල්බ් දෙකම පත්තු වෙලා තිබිලා තමයි පොඩ එකක් ඕෆ් වෙන්නේ. මේව ඉතින් මහා ලොකු දේවල් නෙවෙයි. ඔයාලට වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය විදිහට. හරි. හරි පේනවනේ. ඉතින් අර අපිට අවශ්‍ය විදිහට මේ වෙනස් කරන්න පුළුවන්. මේවා මේ සර්කිට් එක ගහගත්තා පස්සේ කෝඩ් එකේ පොඩි පොඩි වෙනස්කම් වලින් කරන්න පුළුවන්. ඒතකොට කෝඩ් එක ඔයාලට චූටි අවබෝධයක් තියෙනවා නම් හරි. ඩිලේ එක කියන්නේ මොකද්ද? පින් ඩිජිටල් රයිට් හයි කියන්නේ මොකද්ද? ඩිජිටල් රයිට් ලෝ කරන්නේ මොනවද? ඒ කියන්නේ හයි කරන එකෙන් කරන්නේ බල්බ් පත්තු කරන එක, ලෝ කරන එකෙන් කරන්නේ බල්බ් ඕෆ් කරන එක, ඩිලේ එකෙන් කරන්නේ පමාව තියෙන එක, පමාව කියන එක ඩිලේ එක අඩු කරාම මේක වේගෙන් වෙනවා, ඩිලේ එක වැඩි කරාම මේක හෙමින් වෙන්නේ. හරි ඒ වගේ පොඩි අවබෝධයක් මේක ගන්න තමයි මට ඕනේ. හරි. දැන් මේ ටික මේ අපිට ඊළඟ ප්‍රැක්ටිකල් වලට කරන්න නැහැ මේවා. හරි නමුත් ඔන්න දැන් මේකෙන් පස්සේ මම ඔයාලට කරන්නේ පළවෙනි ප්‍රැක්ටිකල් එක අපිට තියෙන. හරිද? ඒකන දාලා අපිට තියෙනවා මේ පරිපතයක්. පරිපත සටහන මම ඒක චුට්ටක් ඔයාලට යනම ඇදලා පෙන්නන්නම් ඊට පස්සේ පරිපතය කොහොමද එන්නේ කියලා කියන්නම්. හරි. හරි. ඒකට ගියොත් එහෙම මම මෙතන මේ පරිපතේ නැතුව මම වෙන පරිපතකට යන්නම් චුට්ටක් ඉන්න. අපි මෙහෙම කරමු වැඩේ. මේකෙදි මේකෙදි මම ඔයාලට පොඩක් පරිපත සටහන දල වශයෙන් ඇදලා පෙන්නන්නම්. හරි. මේකට මම මේ පාට ගන්නේ මේක පරිපතේ අඳින්න කලින් හදන්න කලින් පොඩි දල සටහනක් හදලා පෙන්නන්නම්. මෙන්න මම කරන වැඩේ. මේකදී මට ඕනේ මම ආඩියෝ පූර්වක දල වශයෙන් සටහන මම මේ හදන්නේ මේකෙදි 12 වෙනි බල්බ් එකට මෙන්න මගේ ආඩියෝ බෝඩ් එක. හරි. මම මේකේ අර මේ තියෙන 13 එහෙම තියෙන ටිකක් තියෙනවනේ 12 ඔහොම තියෙනවනේ 11 10 මම මේකෙදි හදන්නේ මේ 10 වෙනි බල්බ් එකට 10 වෙනි පින් එකට තමයි බල්බ් එක සම්බන්ධ හදන්නේ මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් කියලා එකකුත් GNT ග්‍රවුන්ඩ් එකක් එයා දැන් මෙන්න මේකත් පොඩ්ඩක් අවධානය තියන්න කොහොමද කරන්න කියලා මම කරන්නේ දැන් 10 වෙනි බල්බ් මේකට බල්බ් එක සම්බන්ධ කරනවා LED බල්බ් ගන්න ඕන ඔය විදිහට හරි මේකට බල්බ් එකක් සම්බන්ධ කරද්දී අපි කරන්නේ ප්‍රතිරෝධකයක් හරහා තමයි අපි
අදාළ බල්බය සම්බන්ධ කරන්න. මොන බල්බය මේක ඊට පස්සේ රින්ගකට සම්බන්ධ වෙනවා. හරි. ඔය තියෙන බල්බය සම්බන්ධ කර විදිය. ඉතින් නැත්තම් මේ මෙච්චර මේ අඳින්න ඕනේ නැහැ. හරි. ඔයාලට කෙලිම මෙතන වින්න දෙන්න පුළුවන්. මම මේ රයිට් අපි හමන්නකෝ. ප්‍රතිරෝධකයක්. හරි. මේක ඕම් 220ක් හරි කිලෝ දෙන්න ගමක් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ LED බල්බ් එක රින්ගකට සම්බන්ධ කරනවා. පළවෙනි වැඩේ. ඊට පස්සේ දැන් අපි කරන්න හදන්නේ මේක මේ මගේ වැඩේ තමයි ආලෝක සංවේදකයක් මත. ඒ කියන්නේ දැන් ආලෝක තත්වය මත අපි මේ බල්බ් එක ඔන් සහ ඔෆ් කරන්න හදන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ සරල පරිපථයක් අර අඳුරු වෙලාවේදී බල්බ් පත්තු කරන්න පුළුවන් ක්‍රමය තියෙනවනේ. මේකද කරන්න යන්නේ. හරි. එතකොට මෙන්න බලන්න. ඒකෙදී අපි පාවිච්චි කරන අපිට ඕන වෙනවා මෙන්න මෙහෙම ටිකක් මේකේ මේ බෝඩ් එක ගත්තාම මේ බෝඩ් එක ඔක්කොම පින් මෙතන දෙන්නේ නැහැවම 5 වෝල්ට් එක ඕන වෙනවා. මේක 3.5 වෝල්ට් කියලා තියෙනවා. මේ අපිට ඔක්කොම ඕනේ නැහැ. A0 A1 ඔහොම කියලා ටිකක් අපිට තියෙනවානේ බෝඩ් එකේ පින් ටිකක්. හරි. ඒකෙදි මම මේ A1 A0 තමයි පාවිච්චි කරන්න හදන්න පටන් ගන්නෙ. වෙන හරයි. ඒකෙදි පුතේ අපිට ගන්න අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. අපිට ඕනේ මේකෙදී ආලෝක සංවේද ඩයෝඩ් එකක්. ආලෝක සංවේද ඩයෝඩ් එක. මේක දාන්න මෙන්න මේ පරිපස් සංකේතයේ විදිහට ආලෝක තත්ත්වෙමත් සංවේදක. ආලෝක සංවේදක. මෙයාට කරන්ට් එක දීලා හරි මේකේ අවුට්පුට් එක අපි ගන්නවා 0. ඒ වගේම තමයි මේක නැවත ප්‍රතිරෝධකයක් හරහා ප්‍රතිරෝධකයක් හරහා පිතෘ කෙලවල ග්‍රවුන්ඩ් එකට යොමු කරනවා. මම මේක මෙහෙම කරන්න. දැන් ඕක ටිකක් සරල වෙන්න පරිපථය මෙහෙම අඳිමු. හරි. කමන්නේ. හරි අදහස තියෙනනේ. මෙන්න මේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ ආලෝක සංවේද ඩයෝඩ් එක. හරි. මේක යනවා කාටද? AC ඊට පස්සේ මෙතනින් ප්‍රතිරෝධකයක් හරහා මේක කොටස කරනවා බුගත කරනවා රවුන්ඩ් කරනවා. මොන වැඩේ? ඔක තමයි සරල පරිපථ සටහන. හරි. මෙන්න අපි කරන්න යන්නේ මොකද්ද? ආලෝක සංවේදක ඩයෝඩයක් මත ක්‍රියාත්මක වන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විදුලි වාහන. හරි. ඊට දාලා පරිපථය. මේ සරල සටහන. හරි. මේ සරල සටහන. දැන් මේක මේ දැන් ළමයි අම්මෝ අපිට ඉලෙක්ට්‍රොනික බෑ එහෙනම් අමාරුයි නේ නැත්තම් මේක එච්චර මහා දෙයක් නෙවෙයි. හරි. මේක මම දැන් ඩයග්‍රෑම් දෙන්න කියලා දෙන්නම්. දැන් එකපාරට මේක ඔලුවට යන්නේ. ඒගොල්ලෝ කලින් මේවා දැන් ගොඩක් ලට මේ ඔය මැත්ස් එක ICT කරන කට්ටිය නම් ෆිසික්ස් වල මේ පාඩේ ටිකක් කරනවා ඉලෙක්ට්‍රොනික නමුත් මම හිතන්නේ SFTT කරන මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් සම්බන්ධයෙන් දන්නවා කියලා. හරි. ඉතින් ඒකේතර ආර්ට් කරන දරුවෙක්ට තමයි මේක චුට්ටක් ඔය ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් එහෙම පොඩ ගැටලුවක් આવොත් එන්නේ. නමුත් මේක එච්චර මහා ලොකු දේවල් නෙවෙයි. හරි. මේක මම සර්කිට් දැන් හදද්දි කියලා දෙන්න. මේක මූලික සැලැස්ම. දැන් අර ගියක් හදන කලින් ප්ලෑන් එක හදිනවනේ. ඒ වගේ තමයි මේක මූලික සැලැස්ම. හරි. ඊට පස්සේ බලමු කොහොමද මේකේ ඇත්තටම මේක ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. මම ඊට පස්සේ යන්නම් අපේ Tinkercad එකට. මේක ඇත්තට මාර සම්පතක් හරි. රයිට්. නාලුත් එකක් තියෙන Tinkercad එක මම කරන්න හදන්නේ අපි අඳින්න අපි ඉස්සලා බෝඩ් එක ගමු. හෝම් බෝඩ් එක. ස්පෙකල් zoom කරගන්න. බෝඩ් එක ඔන්න හරි. මම ගොඩක්ම zoom කරගන්නෙත් නැහැ. මොකද මේ කෝඩ් එක පෙන්වන්න බැරි වෙන හින්දා. හරි. ඊට අපි බ්‍රේක් බෝඩ් එක ගමු. දැන් ඔන්න බ්‍රේක් බෝඩ් එක තමයි දැන් අපිට බ්‍රේක් බෝඩ් එක දාන්න හින්දා බ්‍රේක් බෝඩ් එක තමයි දැන් වැඩ කරන්න පටන් ගන්න. හරි. බ්‍රේක් බෝඩ් එක. ඊට පස්සේ අපිට LED බල්බයක් ඕන. ඔන්න LED බල්බ් එක. හරි. ඊට පස්සේ මේකෙදි මම මෙන්න මෙහෙම කරනවා. මේකේ ප්‍රතිරෝධ ටික පොඩ්ඩකින් මම ඒකත් කියලා දෙන්නම් ප්‍රතිරෝධ කොහොමද ගන්න කියලා මේ ටිකේ. කලින් අපි අනිද්දී කිසිම ප්‍රතිරෝධයක් මුකුත් අගයක් වෙනස් කරේ නැති පිච් එකම ගත්තනේ. නමුත් මම මෙතනදී පොඩි වෙනස්කමක් කරනවා. මේක අපි දාමු 200යි එකක් පොද 200යි ඕම් විතර. විතර මට ඕනේ 1k ඕම් එකක්. කිලෝ ඕම් එක දාලා මේ ප්‍රතිරෝධකයක්. හරි. ප්‍රතිරෝධ මයිනස් සාමාන්‍යයෙන් ඕම් වලින් මේක 200යි ඕම් ප්‍රතිරෝධකයක් මම ගත්තේ.
මෙතන ඕනේ කිලෝ කයි ඕම් එකක් 1k ඕම් එකක්. හරි. so 1k ඕම් තියෙන ප්‍රතිරෝධක කෝණය. ඊට පස්සේ දැන් අපි යන් ආය අර අපි අඳින පරිපතේට බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒකෙදි මේ තියෙන්නේ මං කලින් හදපු එක මං දැන් මේකේ බ්‍රේක් බෝඩ් එක හදන්න හදනවාට රයිට් මොන වැඩේ. අපි ගේම් ඉස්සෙල්ලා LED බල්බ් එක සම්බන්ධ කරලා වැඩේ ඉවර කළේ. කරකව ගන්නම් කරකවන්නේ මට ඇත්තට මේක ලේසි මේ කවන්න කරකවන්න නැතුව උනත් අපිට වැඩේ කරන්න පුළුවන්. හරි. මට ලේසි. දැන් බ්‍රේක් බෝඩ් එක නැතුණත් වැඩේ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මේ දැන් බ්‍රේක් බෝඩ් එක පාවිච්චි කරන විදිහින්ද මම මේක අඳින්නේ නැත්තම් ඒකවර දස ගන්න බැරි වෙනවා ඔයගොල්ලන්ට. ඔම තියෙන්නේ මේකෙදි මං ග්‍රවුන්ඩ් එකත් ගේන්න මෙතනින්ම ධනාගත් ගන්න. අපි මේක සම්බන්ධ කරමු 10ට සම්බන්ධ කරේ නේ. මේකේ අර අපිට මෙතනටම සම්බන්ධ කරන්න ඕන කියලා නීතියක් නැහැ. නමුත් මම මගේ ලේසියට මම සම්බන්ධ කරන බල්බේ මම තා පොඩක් කරකව ගන්න තමයි ලේසි. මුදේට හරවගත්තා. හරි. මම ඇයි එහෙම කරේ කියලා කියන්නම්. නැත්නම් අර ග්‍රවුන්ඩ් එක දෙපැත්තෙන් අඳි ප්‍රශ්නයක් වෙන හින්දා. හරි. ඊළඟ ග්‍රවුන්ඩ් එක එයා මෙතනට ගෙනල්ලා අපිට ඕන නම් මෙහෙම මේ හරියට සම්බන්ධ ලේන් කේබල් එක කරපුවා මම කෙලින් මෙතන සම්බන්ධ කරන්නේ නැත්තම්. මේ පැත්තෙන් ලේසි. ගෙනාවා. ප්‍රතිරෝධ ගේන. දැන් මේ කලින් අපි ඒ ප්‍රතිරෝධ බලලා නමුත් මම දැන් පොඩ්ඩක් වෙනස් කරනවා කිව්වා. හරි. රයිට්. මේක ප්‍රතිරෝධකේ කලින් තිබුණට 1k මම මේක 200යි ඕම් කරනවා. k ඉගෙන නැතු නිකම් ඕම් විතරක් හරි 200 ඕම් විතරක් කරා. එහෙම නම් මේ පේර් පාඩ වෙනස් වෙනවා මේ පාඩ වෙනස් වෙනවා දැන් මම ඒව කියන්නේ නැහැ. ප්‍රතිරෝධකරණය කරන්න ඕනේ නැහැ මට. රයිට්. ඊට පස්සේ මෙතනට ධනාග්‍රය දීලා කො අපි 10ට නේ ගන්නවා කිව්වේ. 10 නේ ගන්නවා කිව්වේ. ධනාග්‍රය දීලා මම එක මෙතනට ගෙනල්ලා කෙලිම සම්බන්ධ කරන්නම් මෙන්න මෙයාටම. හරි. අයිට උන වැඩේ හරි. දැන් බල්බ සම්බන්ධයි. හරි. මේක බල්බ සම්බන්ධන පාත්තේ මම ආයි පොඩ්ඩක් කියන්න එකපාර තේරෙන්නේ නැත්නම් දැන් මෙහෙම ඕනේ නිකම්ම අපිට බල්බ් එක මේ හරි නිකම්ම බල්බ් එක මෙහෙම දාන අපේ බ්‍රේක් බෝඩේ නැතුව හරි මේ මගුල් නැතුව නිකම් බල්බ් සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් දැන් බ්‍රේක් බෝඩ් එක ඇසුරෙන් කියලා දෙන්න තමයි මම හදන්නේ. එහෙම නැතුවත් මම පරිපත වල පෙන්නන්න. කලින් මම හදන්නේ බ්‍රේක් බෝඩේ නැතුව ඒකත් මම පෙන්නන්න. මේ වගේම තමයි තියෙන්නේ. ඒකත් මම පෙන්නනවා ඔයාලට. හරි. ඊට පස්සේ අර බ්‍රේක් බෝඩේ පාවිච්චි කරන විදිහත් අඳුර ගන්න ඕනේ මම කරේ මේකේ. දැන් මෙතන වෙන්නේ මෙහෙමයි. මෙතන වෙන්නේ පුතේ මෙන්න මේ තියෙන මේ 10 වෙනි බල්බයෙන් කරන්ට් එක මෙහෙට අරන් යනවා. 10 වෙනි පින් එකෙන් ප්‍රතිරෝධකය හරහා මම කිව්වා මේව එකට හරහාට සම්බන්ධයි කියලා. එතකොට මොකද වෙන්නේ? කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඊළඟට අනිත් ලයින් එක බලන්නකො මොකද වෙන්නේ කියලා. එයා මොකද වෙන්නේ? මෙතනින් ඔහොම කරන්ට් එක අරගෙන ගියාම අපි එක තැනලා බලමු. මේ තියෙන්නේ ලයින් එක ඍණාග්‍රේනේ. ඍණාග්‍රේනේ. හරි. එතකොට මේ තියෙන එක කොහොම කරන්ට් එක අරන් ආවා අරගෙන ඇවිල්ලා මෙතනට ආවා. මෙතන පස්සේ මොකද වෙන්නේ? මේ ටික ඔක්කොම එකට සම්බන්ධයි. එතකොට මෙයා සම්බන්ධලා තියෙනවා. ඔන්න බල්බ් එක සම්බන්ධයි සාමාන්‍යයෙන්. දැන් මට අර හිඩස් තිබුණා වගේ පේනුනට මේ බ්‍රේක් බෝඩ් එකේ මේවා එකිනෙකට සම්බන්ධලා තියෙනවා. හරි මම දැන් මේවා ආයි ආයි කියන්නේ සමහර වෙලාවට පොඩ්ඩක් හරි
කලින් අහු කරන නැත්නම් නැවත පොඩක් ක්ලියර් කරගන්න. හරිද? මේ මෙහෙම බ්‍රේක් බෝඩ් නැතුවත් මම සම්බන්ධ කරලා පෙන්නන්නම් ඔයාලට. එහෙම පරිපදයක් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. ඒක හරි ලේසි ඒක. ඒක පට ලේසි. හරි ඊට පස්සේ දැන් ඔන්න හැල හරි. ඊට පස්සේ බලන්න අපි දැන් ඔන්න මම ආයිත් යන්නම් අපි හද හිටපු අපි ප්ලෑන් එකට මේකනේ. දැන් අපි මෙන්න මේ කොටස ගොඩ. මොන කොටසද ගොඩ? මෙන්න මේ ටික හරි. ඒක සම්බන්ධ කරලා ඉවරයි. දැන් ඔන්න අපි ඊළඟ කොටස තමයි කරන්න යන්නේ. මෙන්න මෙයා. මේක තමයි අපි හැදුවේ නෑ. දැන් මෙයා තමයි ඊළඟ කොටස. හරි? රයිට්. අපි යන් එනං ආයි අර පරිපතේට හරි. තේරුණා ඒකද දැන් අර කිලෝ ඕම් 200ක එක දාලා ඒක හරහා අපි දුන්නා. ඒ වැඩි හරිය නේද? ඒක හරි. ඊට පස්සේ අපි යම් බලන්න නැවත අපි පරිපතේට ඊළඟට ගන්න දැන් අපිට ඕනේ මේ මේකෙදි ෆොටෝ රෙසිස්ටර් එකක් පොඩ්ඩක් මම මේක මෙහෙම කරනම් ඔයගොල්ලන්ට දැන් ඊළඟට දැන් අපි බල්බ් එක සම්බන්ධ කරලා ඉවරයි. අපි බලමු ඊළඟ කොටස මොකද්ද කියලා. ඊළඟට තියෙන්නේ අපිට අර අපේ සංවේදකය සම්බන්ධ කරන්න අපි ඒකට වඩා ඕන මෙතන ෆොටෝ රෙසිස්ටර් කියලා සර්ච් කරන්න පුළුවන්. හරි. කාරණා මේ හරිය නැත්තම් මේකේ පල්ලෙහාට ගිහලා බලන්න පුළුවන් මේක ෆොටෝ රෙසිස්ටර් කියලා තියෙන මේ තියෙන්නේ. හරි ඒ දෙකෙන්ම ගන්න පුළුවන්. කලින් අර මම කොපි කරපුවා සර්ච් මේ පේස්ට් එකේ තියෙන්නේ. හරි. මෙන්න මේක ෆොටෝ රෙසිස්ටර් එක කරන්නේ මොකද මේක ඇදලා ගන්න මෙහෙට. හරි. මොන කතන්දරේ. හරි. මේක ටර්මිනල් 1 ටර්මිනල් 2 කියලා තියෙනවා. මේක මම උනවා zoom කරලා පෙන්නන මේ තියෙන්නේ ඒක ෆොටෝ රෙසිස්ටර් එක. හරි. දැන් අන්න අපි ඊයත් තමයි සම්බන්ධ කරන්න යන්නේ. ඒකත් මගේ පහසුවට රයිට්. අපි කොහොම ගමු එක පල්ලෙහාට. මම මෙන්න මෙයාව ගන්න මෙන්න මේ මග්‍ර දෙකට දා ගන්නම්. හරි. අපි මොකද්ද කිව්වේ? මෙයාව සම්බන්ධ කරමු කිව්වා කොහොමද? එකකට දෙන්නම් 5 වෝල්ට්. හරි. බලන්න කරන්ට් එක දෙන්න මම පාවිච්චි කරන රතු පාටම ගන්නම්. හරි. රතු පාට ගමු. ඔය ලයින් එකට 5 වෝල්ට්. හරි. කරන්ට් එක දෙනවා මෙන්න මෙහිම. යාර මම ඩිරෙක්ට්ම දෙන්න. රයිට් ඔන්න හරි. කරන්ට් දුන්නා 5 වෝල්ට්. ඊට පස්සේ මම මේක චුට්ටක් පල්ලෙහාට ගන්නම් හේතුව මේ මට අතුරු අනිත් එක පැහැදිලිව අද ගන්න පුළුවන් හින්දා. හරි. ඔන්න ඒක 5 වෝල්ට් දීලා තියෙන්නේ. දැන් අපිට ඕනේ මොකද්ද මේකට ගන්න ඕනේ ග්‍රවුන්ඩ් එකට රයිට්. අපි අර ප්‍රතිරෝධයක් ගමුකෝ. ප්‍රතිරෝධකයක් උඩනේ. ඒකේ ප්‍රතිරෝධකේ මං කිව්වේ 1k ඕම් එකක් ගන්න කියලා. එතකොට අපි ප්‍රතිරෝධකේ අරගෙන එයාගේ ප්‍රොපර්ටිස් හදාගමු 1k වලට. alright 1k තමයි තියෙන්නේ. මම චුට්ටක් උඩට ගන්නම් හේතුවත් පැහැදිලිව දෙන්නම්. right අපි ගමුකෝ. right. ඊට පස්සේ මෙයාට අපි රිනග්‍රට සම්බන්ධ කරමු. ග්‍රවුන්ඩ් එකට right. එක හරි. ඊට පස්සේ මතකද දැන් මේ ඔන්න දැන් මේකේ බලන්න අදිත්‍ය අපි අනිත් එකත් එක්ක සංසන්දනය කළ මඳින් බලන්න. හරි. එහෙම කරාදී දැන් ඔන්න මං ප්ලෑන් එකට ආයියක් නම් දැන් මෙන්න මේ වැඩේ හරි. මොන වැඩේද හරි? හරි. මෙහිම ග්‍රවුන්ඩ් මම පට ගන්නම්කෝ.
දැන් මොකද නේ ඍණාග්‍රෙන් මෙන්න මෙහෙම ගිහිල්ලා ප්‍රතිරෝධකය හරහා මෙතනට ඇවිල්ලා මේ කතන්දරේ හරි දැන් මෙන්න මෙයා තමයි ඇදලා නැහැ. මොකද එයා අඳින්න ඕන කොහෙටද? එයා අඳින්න ඕනි අර ආලෝක සංවේදක ඩයෝඩයයි ප්‍රතිරෝධයයි අතර මැදට තමයි ඒක එන්න ඕනි. හරි. එහෙනම් මම ආයි යන්නම් එතනට. හරි මේ ටික ඔක්කොම අයින් කරන්න හදපු ටික. රයිට්. හරි. අපි බලමු එහෙනම් ආයි ගිහලා මේ පරිපතේට ඒකේ වෙන්න ඕනි කොහොමද මේ අපි කිව්වේ මෙතන ඇඳපු මේ ආලෝක සංවේදකයයි මේ ප්‍රතිරෝධය අතරනේ මෙන්න මෙතන තමයි ගන්න. හරි. එහෙනම් මම මෙතනින් ගන්නම්. අ, ඉතින් අපි කේබල් එක දාගමු. එයා මම වෙන පාටක් ගන්නම්. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මම වෙන රැහනක් අරන් ඉන්නම් කාටද A0ට. හරි. ඔන්න පරිපතේ. දැක්කම නිකන් ඔළුව සමහරකට නිකන් කරකැවෙන වගේ ඇති හරි. ඒ උනට ඒ පිච්චර ලොකු සරල දෙයක් තියෙන්නේ. ඉතින් මේච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි සරල දෙයක් තියෙන්නේ. දැන් අපි කෑල්ලෙන් කැල කරානේ. මම මේ දැන් හදපු කොටස නැවත පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. හරිද? මොකද කරේ? දැන් අර අපි අර කලින් ඇඳපු ප්ලෑන් එක ඔළුවේ මතක නම් වැඩි ලේසි. මෙන්න ධනාග්‍රේ මෙහෙම ධන එකකින් ගියා. ආලෝක සංවේදවල තියෙන වැඩි හරිනේ. ඊට පස්සේ ඍණයක මෙතනින් අරන් ආවා. එයා ප්‍රතිරෝධය කරහා කිලෝ මේක ප්‍රතිරෝධ කරා මෙතනට යනවා. ඒකත් හරි. ඊට පස්සේ ওই දෙක අතරින් අරගෙන ප්‍රතිරෝධකයයි ආලෝක සංවේදය අතරින් අපි කෙනෙක් අරගෙන ඒක සම්බන්ධ කරනවා කාටද? A0ට. වැඩේ හරිද? දැන් ඔන්න පරිපතේ. දැන් ඊට පස්සේ ඊළඟ වැඩේ තමයි කෝඩ් එක ලියන එක. හරි. ඔන්න මේකේ අමාරුම පාර්ට් එක මේක. කෝඩ් එක. හරි. හරි අවධානයෙන් අහගන්න මේක චුට්ටක් වෙනස්. මේක පොඩ්ඩක් වෙනස් කතන්දරේ. කෝඩ් එක මම චුට්ටක් ලියලා ඉවරලවට කෙනෙක් කියලා දෙන්නම්. හේතුව මොකද මේක කෝඩ් එක චුට්ටක් සංකීර්ණ හින්දා. කෝඩ් එක ගන්න අපි ගන්න කෝඩ් එක ටෙක්ස්ට් වලින් විතරයි. හරි. මම දැනට පොඩක් කෝඩ් එක zoom කරන්නම්. දැන් අපි ගත්තේ මේකේ 10 වෙනි බල්බ් එක. එතකොට මොන කතන්දරේ 10 ඒ අවුට්පුට් එක හරි. ඊට පස්සේ තව පුතේ මේක අපි ගත්තා මොකද්ද ගත්තේ අර ඇනලොග් එකක් ගත්තනේ ආදානයක් ගත්තනේ මේකට කවුද දැන් ආදානය ගත්තේ එකක් තියෙනවා 10 වෙනි එකට තියෙනවා ආදානය ප්‍රතිදානයක් තියෙනවා හරි ඒ වගේ තමයි මේ සංවේදකයෙන් කියවන දත්ත ටික දැන් සංවේදකයට අපි දුන්නනේ කරන්ට් එක ධන 5 වෝල්ට් සහ ග්‍රවුන්ඩ් එක දුන්නනේ ඊට අමතරව අපි ඒ සංවේදකයේ අගය කියවගත්ත කාගෙන්ද කියවගත්තේ A0 ගෙන්. එතකොට ඔන්න ඒකත් අපි හඳුන්වා දෙන්න ඕනේ. හරි. එතකොට ඒකට අපි දෙනවා මෙන්න මෙහෙම. හරි. මේකෙදි අපි ඒ සඳහා පාවිච්චි කරනවා serial begin එකක්. serial dot begin. ඇයි මේකෙදි තමයි අර දත්ත කියව ගන්න ඒවා මේ පූර්වට ලබා ගනින්දී සම්බන්ධතා ගුණ කරන රේෂියෝ එක නැත්නම් අනුපාතය වගේ මේක හරි. serial begin අපි දෙන්න මේක සාමාන්‍යයෙන් 9600. හරි. 600 වගේ තමයි සාමාන්‍ය දෙන්නේ. ඒ කියන්නේ ඕක තමයි මේ අපි සම්බන්ධ කියන්නේ සංවේදනය කරන අනුපාතය වගේ තමයි ගන්නෙ. serial begin කියලා මේ කියන්නේ serial එකක් කියවන්නේ. හරි. alright. ඔන්න එකක් දාගත්තා. ඊට පස්සේ දැන් මෙතනින් එහාට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මේක මම ඒක එකින් එක ලියන්නම්. මේක ඇතුලේ ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මොකක්ද දන්නවද? හරි. මේක ඇතුලේ අපි ඉස්සෙල්ලා මෙන්න මෙහෙම ඩක් කරනවා. හරි. මේකේ අපි අර මේ සංවේදකෙන් කියවගෙන අගයන් ටික සංවේදෙන් කියවගෙන අගයන් ටික අපි ඉස්සෙල්ලා විචලයට දා ගන්නවා. මම මෙහෙම කරන්නම්. int කියලා int කියන සංඛ්‍යා ප්‍රරූප එකක්. අපි sense කියලා දෙන්නම්කෝ sensor ආගය ඒකට දා ගන්නවා අර කියවන කෙනා analog මොකද්ද වෙන්න ඕනි analog read එක. read එකේ එන්නේ කොහොම analog read කක් කියද කියවගන්නේ A0 කෙනා. A0 කෙනා.
හරි ඒකෙන් පස්සේ බලමු දැන් ඔන්න ඇනලොග් ගලිව්වා. හරිද? ඒකෙන් පස්සේ බලමු කොහොමද එන්නේ කියලා. දැන් ඔන්න සීරියල් බිගින් එක ඇනලොග් රීඩ් මම මේක පොඩ්ඩක් ආයි කියලා දෙන්නම් කියන එක. මේ SCNC කියලා ගත්තේ මේ මොකක් හරි මේක ඕන වචනයක් වෙන්න පුළුවන්. මේ කොටස මේ අපි දාලා තියෙන්නේ සංවේදකයෙන් කියවන අගය. සංවේදයෙන් ගන්න විචල්්‍ය. ඉන්ටයක් ඉලක්කම විතර ගන්න. හරි. ඊට පස්සේ දැන් මට ඕනි මේක දැන් අපි දාම දන්නේ නැහැ සංවේදයෙන් කියවන අගය මොන වගේද කියලා. හරි. එළියුණු තඳුරන මම ඒක මේ ගන්න ඒක පොඩ්ඩක් බලා ගන්න. මේ අනිවාර්ය සෙමිකොලන් දාන්න මේවට. හරි. ඒක පොඩ්ඩක් ඒක ඒ සංවේදකෙන් කියවන එක බලා ගන්න මම මෙහෙම කරනවා. මම මේක දාන්නම් සීරියල් print කියලා එකක්. සීරියල් print ln print ln line එක print කරනවා අර කියවන අගය. මේක ඇත්තට මෙතන ඕනේ නැහැ මම මේක පස්සේ කමෙන්ට් කරනවා. දැන් චුට්ටක් අහගන්න. දැන් පොඩ්ඩක් බලා ගන්න. සෙන්ස් එක print කරා. හරි. මේ කියන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ මොකද්ද? අර මෙන්න මෙතන සංවේදකයෙන් කියව ගන්න යගයක් මම මේක පස්සේ ලියන්න. ඉස්සෙල්ලා කියලා දෙන්න කෝඩ් එක අහගන්න. ඊට පස්සේ කියලා දෙන්නම් පෙරක. ඊට පස්සේ දැන් ඔන්න if එකක් දානවා. හරි. if එකක් බලන්න මොකද වෙන්නේ කියලා අපිට ඕනේ if මේ සංවේදකයෙන් කියව ගන්න අගය අපි තාම දන්නේ නැහැ. මම නිකන් දැනට නිකන් දාන්නම් මෙහෙම. සෙන්ස් එක කුඩා වුණොත් මම නිකන් දල වශයෙන් දාන අගයක්. හරි. 500යි කියලා. තාම අපි දන්නේ නැහැ සංවේදය මොකද කියන අගය කියලා. එහෙම වුණොත් මට ඕනේ හරි මට ඕනේ අර 10 වෙනි බල්බ් එක 10 වෙනි බල්බ් එක පත්තු කරන්න. හරි. ඔය දැන් අගයන් ගැන බලන්න එපා මම ඒක වෙනම කියන්නම්. ඊට පස්සේ ඒක ඉවරයි. ඒකෙන් පස්සේ හරි. ඒකෙන් පස්සේ බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. හරි. ඔන්න ඒක හරනේ. ඒකෙන් පස්සේ දැන් ඔය if එකනේ if එක කියන්නේ මෙහෙම වුණොත් එහෙම නැත්තම් මෙන්න මේ වැඩේ කරන්න. මොකද කරන්න ඕනේ? එහෙම නැත්තම් අපි දානවා මෙන්න else. එහෙම නැත්තම් කරන්න ඕන කවුද? මෙන්න මෙයා. මොකද්ද මෙයා කියන්නේ? මේක ඩිලේ ඕනේ නැහැ. එහෙම නැත්තම් 10 වෙනි කෙනා ලෝ කරා. හරි. දැන් අපි තාම මේ අගයන් හරියට දන්නේ නැහැ. මම අගයන් කළා පෙන්නන. හරි. ඊට පස්සේ අවසානයේ කෙනා ඕනේ නැහැ. මේ ඩිලේ එකක් අපිට අවශ්‍ය නැහැ නේ මෙතන. හරි. ඔන්න කෝඩ් එක. හරි. ඔන්න කෝඩ් එක දැන් බලමු සමහර මේකේ අපි රන් කරද්දී පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. මම එකපාරක් මේක රන් කරලා බලන්නම්. මෙන්න කෝඩ් එක මෙන්න බෝඩ් එක අපේ මෙයා චුට්ටක් මේ පැත්තට ගන්නම්. අපි සම්පූර්ණ ගමු. හරි. ඒකෙන් පස්සේ අපි මෙන්න මේකෙදී අපි අඳපු කෝඩ් ටික එදී ওই ගණිත ගන්නනේ. අරගෙන ඒවා චුට්ටක් තව චූට්ටක් zoom in කරගන්න. වැඩි වුණා. හරි. හරි. දැන් අපි බලමු මේක පොඩ්ඩ එකපාරක් මිනිත්ක දීලා serial begin ඔන්න වැරදි තියෙන තැන්. analog read ඔන්න දැන් හරි මෙන්න අපිට දැන් වැරදි පෙන්නනවා මේ තියෙන තැන්වල. හරි. බලමු මොනවද තියෙන වැරදි කියලා මේකේ. හරි. දැන් ඔන්න මේ මොනවා හරි කෝඩ් එක රන් කරොත් ඔන්න අපිට එකක් එන විදිය. දැන් බලගන්න කොහොමද මේ එන errors අපි අයින් කර මොනවද වැරදි? serial serial පස්සේ analog ANA එකක්. මම තායි පාර සිමුලේට් කරන්නම්. දැන් හරි. දැන් ඔයාලට පේනවද මේ බල්බ් එක පත්තු වෙලාමයි තියෙන්නේ.
බලන්න මම මේක චුට්ටක් මේක අපිට පුළුවන් මෙන්න මේක උඩ ක්ලික් කරාම මේක අඩු වැඩි කරන්න. මම මේක චුට්ටක් අඩු කරන්නම් බලන්න. අන්න බල්බ් එක ඔෆ් වෙනවා. පේනවද ඔයාලට? හරි. මේ එළිය අඩු වෙනකොට දැන් මේ වෙඩි පේනද මම පොඩ්ඩක් zoom කරන්නම් මේක. හරි. මෙන්න බලන්න. මේ සංවේදකයේ ගාව අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න විස්තරේ. මේ සංවේදකයේ ගාව මේ සංවේදකය මේ පැත්තේ එළිය වැඩි වෙනකොට බල්බ් එක ඔෆ් වෙනවා. මේ සංවේදකයේ මේ අඳුර වැඩි වෙනකොට බල්බ් එක ඔන්නවා. ඔන්න වැඩේ. දැන් අපේ වැඩේ පරිපතේ වෙනවා. හරි. අපේ වැඩේ වෙනවා. දැන් මම දැන් තාම මේක කියවෙන අගයන් දන්නේ නැහැ. මම වඩ පොඩ්ඩක් මේක මේ කියවෙන අගයන් මොනවද කියලා බලන්නත් මම මේක දාලා පෙන්නන්නම්. හරි. එතකොට ඒකේ පුළුවන් අපිට මෙතන බලන්න පුළුවන් මෙන්න මේකේ පල්ලෙහා පුළුවන් මොනිටර් කරන්න. හරි. මේක පිටනම් මෙන්න පල්ලෙහා තියෙනවා මේ සීරියල් මොනිටර් කියලා එකක් මෙතන තියෙන්නේ. හරි මේ මෙන්න මේකේ දැන් මේ තියෙන්නේ සංවේදක අඩු වෙන මේ සීරියල් මොනිටර්. දැන් මම අපි බලමු මම මේ ක්ලික් කළා. හරි. මට ඕනි දැන් මේ සංවේදකෙන් කියවන අගයන් බලා ගන්න. හරි. එම 6 තමයි කියවෙන්නේ. මොන මම සංවේදක පොඩ අගය වෙනස් කරන්නම්. හරි. බාන්න එතකොට මොකද වෙන්නේ? මේක සිවිලට දෙන්න ඕනි. දැන් ඔය වෙලාවට බලමු සීරියල් මොනිටර් කොහොමද තියෙන්නේ කියලා. කෝඩ් එක අරගෙන දැන් සොන සීරියල් මොනිටර් 6 යන්නේ. හරි. දැන් අඩුව මම මේ පොඩ වෙනස් කරා. මොකද වෙන්නේ කියලා. බලන්න 190 මේ ගන්න අඩු මගේ කීයදාවේ 6. මෙතන අඩු මගේ. වැඩි මගේ කීයදාවේ 679. එතකොට මොකද වෙන්නේ? දැන් මම හිතන්නම් මට මෙන්න මේ ගාන්ට විතර අඳුරුනොත් තමයි බල්බ් පත්තු වෙනවනේ කියලා. කීයද? මේක දීලා තියෙන්නේ 452 නේ. මම මෙතන අරන් තියෙන්නේ මොකද්ද? දැන් මේ මම දන්නේ නැහැ මේ සෙන්සරෙන් කියවනගේ මම නිකන් දල වශයෙන් හිතලා දැම්මේ. හරි. දැන් මම දාලා තියෙන්නේ මොකද 500ට අඩුනොත්. දැන් මම මේක චුට්ටක් කෝඩ් එක සිමුලේට් කරන නවත්තලා මම මෙතන දෙන්නම්කෝ මේක 200ට වඩා අඳුරුනොත් සෙන්සරෙන් කියවනගේ 200ට වඩා අඩුනොත් බල්පත්තු කරන්න කියලා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බල්බ් දැන් මෙතන සෙන්සර් මෙන්න මේ පහළ අගයන් ටිකත් එක බලන්න. හරි. මෙතන පහළ කියවෙන අගයන් ටිකත් එක බලන්න. මොකද මේ සෙන්සර් එකේ අගය කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ බල්බ් පත්තු වෙන්නේ කියලා මෙන්න මේ අගයන් ටිකත් එක්ක. හරි. මෙතන දැන් මේ අගයන් කියව යදෙනවා. මේ අපි 9600 රේට් එක දෙන්නේ මෙන්න මේ රේට් එකෙන් තමයි දත කියවන්නේ. දත කියවන්නේ. එතකොට මම මෙන්න මේ කොටස මේ සීරියල් print ln එක අවශ්‍ය නැහැ. ඒක දුන්නේ මෙන්න මෙයා මට බලා ගන්න. ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙතනට ඕනේ නැහැ ඒක. හරි. එතකොට ඒකෙන් තමයි අපි මේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා බලාගන්න. මම චුට්ටක් මේක පුතේ ඔයාලට පේන වෙනස් කරන්නම්. බලමු. දැන් උපරිමගේනේ. මම චුට්ටක් තව අඩු කරනවා. දැන් 650 පොඩ පේනවනේ 54 45 එහෙම ටික ටික අඩු වෙනවා. හරි. ඔන්න දැන් 607 500 ගණන් 574 ඔහොම ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න 500 ගාණන් 544 තව අඩු. දැන් අපි කියලා තියෙන්නේ මොකද්ද? අපි මෙතන කියලා තියෙන්නේ මෙන්න බලන්න. මෙතන කියලා තියෙන්නේ දැන් මෙතන පේනවද ඔයාලට? මෙතන අපි කියලා තියෙන්නේ සෙන්සර් එකෙන් කියවෙන අගය. මෙන්න මෙතන මම පාට ගන්න වෙන පාටකින්. සෙන්සර් එකෙන් කියවෙන අගය 200ට වඩා අඩු වුණාම තමයි බල්බේ පත්තු කරන්න ඕනේ. බලමු එහෙම වෙනවද කියලා. බලමු එහෙම වෙනවද කියලා. සෙන්සර් එකෙන් කියවෙනගේ 200 දැන් ඔන්න තාම දැන් 600 ටිකක් අඩු වුණා 35යි 526යි 507යි ඔහොම ටික ටික අඩු වෙනවා දැන් 300 ගණකුත් ආවා හරි මම හිමීට අඩු කරන්නම් 301 තාම නෑ බල්පත් උනේ දැන් 250 ගණක් තියෙනවා 224 තාම නෑ රයිට් හරිනේ 193 පල්ප් තුන බල්බ් එක. දැන් වැඩේ හරිනේ. ඒතර මෙතනින් කියන්නේ මොකද්ද? මේ සංවේදකයෙන් ලැබෙන අගය. මේ තියෙන ආලෝක සංවේදකයක්. එයාකින් එයා තීරණය කරන තත්වය. ආලෝක තත්වය ටික ටික අඩු වුණාම දැන් ඔන්න බල්බ් ඔටෝපත් වෙනවා. මේක තමයි අර ඔගොල්ලෝ දැනකලා තියෙනෝනේ රෑ වෙනකොට පත් වෙන බල්බ් තියෙන ඔටෝමැටික්. මේ අන්න එහෙම පරිපතක් මේ තියෙන්නේ. හරි සරලයි. හරි. දැන් අපි හිතුවට මහා ලොකු දෙයක් කරන්න කියලා මේක පට්ට සරල දෙයක් තියෙන්නේ. මේක තමයි ඔයාලට තියෙන පළවෙනි පරිපතය ඊළඟ ප්‍රැක්ටිකල් වල.
හරි. ඒතකොට මේකේ යම් කිසි දෙයක් තියෙනවා නම් ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒතකොට මේක මම නැවත සම්පූර්ණ ක්ලියර් කෝඩ් වලට දෙන්නම්. පරිපතෙත් පෙන්නන්නම්. හරි මේක නෝට් එක ලියා ගනිද්දි ඉස්සෙල්ලම අඳින්න අර අපි මූලිකව ඇඳපු මෙන්න මේ පරිපත්ත සටහන මේ ආන්දි. ඒක ඇඳලා ඉවරලා ඊට පස්සේ වායක පල්ලෙහෙන් ඇඳ ගන්න කවුද? අපි ඇඳපු මෙන්න මේ පරිපත්තේ. මේ පරිපත්තය. හරි. ඒ පරිපත්තය අඳිද්දි මේ කෝඩ් එක අවශ්‍ය නැහැ. හරි. මේ කෝඩ් එක අවශ්‍ය නැහැ. මෙන්න පරිපත්තේ. මේක චුට්ටක් ඔයගොල්ලෝ ලොකුවට ඇඳ ගන්න. හරි. සෝරි මේ ඔයාලට තේරෙන විදිහට ගන්න. මේ බලන්න මේක දැන් මෙතන බලන්න හරි. මේකත් මම කියලා දෙන්න චුට්ටක් කොහොම මොකද වෙන්නේ කියලා. අපර මේ සිමියුලේට් දැන් කෝඩ් එක රන් වෙනවනේ. ඒ වෙලාවේදී බලන්න මෙතන තියෙන්නේ ඔන්න ඔක සම්බන්ධ වෙලා. මම මේක ස්ටොප් සිමියුලේට් දීපු ගමන් මොකද වෙන්නේ බලන්න. ස්ටොප් සිමියුලේට් දීපු ගමන් එයා සම්බන්ධතාව වයින් කර ගන්නවා. හරි. වැඩේ පේනව නේද? ආයි දීපු ගමන් එයා කරන්ට් වෙනවා. හරි. ඔන්න කතන්දරේ. ඉතින් ඕක තමයි මේ තිංක කෑඩ් එක පාවිච්චි කරන විදිය. මේ සිමියුලේට් කතන්දරේ නම් මේක තිංක කෑඩ් එක පාවිච්චි කරන විදිය. ඒ වගේම තමයි මම ආයිත් කියන මේ කෝඩ් එකේ ඔයා වෙනස්කමක් කරන්නේ නැත්නම් දැන් ඔයාලට මේ රන් වෙන වෙලාවේ කෝඩ් එකේ කිසිම වෙනස්කමක් කරන්න බෑ. කිසිම වෙනස්කමක් කරන්න බෑ. මේ සිමියුලේටර් නවත්තලා තමයි කරන්න ඕනේ. හරි. ඒතර ඔන්න කෝඩ් එක මේ සීරියල් මොනිටර් එක ඕනේ නැහැ. මම එයා කමෙන්ට් කරන්නම්. ඔන්න කමෙන්ට් කරා. දැන් අතර මට එයා පෙන්නන්නේ නැහැ. හරි. ඒක දැන් ඒ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. රයිට්. දැන් ඔයාලට පේනවනේ. දැන් සංවේදකයාගේ මම එහෙට මෙහෙට කරාට දැන් වෙනස් වෙන්නේ. ඇයි? අර මේ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. මම ඒක ගත්තේ මට බලා ගන්න සංවේදකයෙන් කියවන අගය මොකද්ද කියලා. ඇත්තට මෙතන සීරියල් print කියන කතන්දරය ඕනේ නැහැ. හරි මේක ආයිත් නැවත මම කියලා දෙන්න කොහොමද මේ කතන්දරය කියලා. මෙන්න. හරි. මේකෙන් කරන්නේ මොකද්ද? pin mode 10. මෙන්න මේ 10 වෙනි pin එක අපි හඳුන්වා දෙනවා මොන pin එකක්ද? output එකක් දෙන එක කියන විදියට. serial beginning කරන්නේ මේක දත්ත නැවත ලබා ගන්න එකක්. ඒ අලා ගන්න මේකේ දත්ත ගන්න මේ අනුපාතය මේකත් එක්ක අපි කියන මැපින් කරන එක අනුරූපණය කිරීම මේකෙන් කරන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි analog data read කරනවා නම් අපි serial beginning එකක් දාලා තමයි කරන්නේ. ඊට පස්සේ ඒක නැතුණත් මේක ගැටලුවක් නැහැ. සමහර අවස්ථා රන් වෙනවා. ඊළඟට මම කරේ මොකද්ද? දැන් analog read එක මේ A0 කියන pin එකෙන් මේ තියෙන A0 නේ. හරි. එයාගෙන් මම දත්තයක් කියව ගන්නවා. ඒක කියව ගන්නේ ඇනලොග් එකක් විදිහට. ඇනලොග් කියන්නේ මේ මෙන්න මේ වගේ සිග්නල් එකක්. හරි. ඇනලොග් එකක් විදිහට. මේක දුන්නේ මේ ඩිජිටල් නේ. හරි. ඩිජිටල් රයිට් කියන්නේ ඒක ලියන්නේ මෙහෙම. අර අංකිත විදිහට on off විතරයි. හරි. මේ ඇනලොග් විදිහට කියව ගන්නේ ඒ ඇනලොග් විදිහට කියව ගන්න දත්තේ සෙන්ස් කියන විචාරට දා ගන්න මේ. ඊට පස්සේ මේ සෙන්ස් කියන කෙනා මේ බලන්න. ඒ සෙන්ස් කියන කෙනා 200ට වඩා අඩුයි නම් අපි කරේ මොකද්ද? 10 වෙනි බල්බ් එක පත්තු කරා බ්ලින්ක් කරා හරි බ්ලින්ක් කරා ඊට පස්සේ එහෙම නැත්තම් හරි එහෙම නැත්තම් මෙන්න එහෙම නැත්තම් මොකද කරන්නේ එහෙම නැත්තම් අපි කරේ 10 වෙනි කෙනා ලෝ කරා එහෙනම් 10 වෙනි කෙනා ඔෆ් කරා හරි ඔක තමයි කතන්දරේ මේකේ බැලුවහම මහා ලොකු දෙයක් වගේ පේනවට හරි සරල දෙයක් කරන්න තියෙන්නේ හරි මෙන්න බලන්න මම නැවතත් මේ පේනවා මේ අඩු වැඩි කරන මේ 200ට වඩා මම 200ට වඩා අඩු වෙද්දි බල්බ් පත්තු වෙනවා වැඩි වෙද්දි බල්බ් ඔෆ් වෙනවා මේක තව ඔයාට මේක වෙනස් කරන්න පුළුවන් මෙතන අගේ වෙනස් කර කර හදන්න පුළුවන් හරි ඉතින් මම දැන් පොඩ්ඩක් මේ කෝණාන් ටිකක් හදන්නම් 400ක් වගේ කළා දාන්න හරි දැන් මොකද දැන් 4 දැන් මේක සීරියල් එක බලන්න කියන්නේ මම ඒක ඔෆ් කරානේ මෙන්න හරි ඔන්න බලන්න හරි මේක තමයි ඔන්න පරිපත බල්බ් එක ඔෆ් වෙනවා ආයි මේ ටික මෙහෙම කරා බල්බ් මේක දැන් අපි මේක සාමාන්‍යයෙන් අතින් කරන්න ගියා නම් මේක අතින් වහගෙන හැම ලොකු ගේමක් දෙන්න වෙනවා. නමුත් ඉතින් මේක හරි ලේසි. ඔන්න පළවෙනි Arduino practical එක A level syllabus දාලව. හරි. ඉතින් මේකේ කෝඩ් එක මෙන්න. ඊට පස්සේ මේකේ තියෙන පරිපත සටහන මෙන්න. ඊට පස්සේ ඔකේ තියෙන කොටස් ටික මෙන්න මේවා සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරි මට කමෙන්ට් එකක් දාලා දෙන්න මම නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට මේ වගේ ඉතුරු ප්‍රැක්ටිකල් ටිකත් ඕන කෙනෙක් දෙන්නම්. ඊට පස්සේ මම කිව්වා අවසානයේ මේක බ්‍රේක් බෝඩ් එක නැතුව හයි කරපෙකුත් පෙන්නන්නම් කියලා. මේ තියෙන්නේ මම කලින් කරපු එකක්. හරි ඒකෙදි මේක කලින් මොකක් හරි වැඩ කරපු පැත් මේ පෙන්වන්න තමයි කරපු ඒක හැදුවේ බ්‍රේක් බෝඩ් එක නැතුව හරි ඒක ටිකක් ලෝඩ් වෙනවා යනවා වගේ හරි මේ තියෙන හරි මේකත් ඒ වගේ වැඩ මම ඕන මේක සිමුලේට් කරලා පෙන්වන්නම් හරි ඒකෙත් උන බල්පත් තුලා තියෙන්නේ හරි ඔන්න ඔෆ් වෙනවා ඒ කියන්නේ මේ බ්‍රේක් බෝඩ් එක නැතුව
දැන් මේක ගැව්වහම පොඩක් ළමයින්ට ටිකක් පැටලෙනවා වගේ හින්දා මම බ්‍රේක් බෝඩ් එක පාවිච්චි කළා කරා. මෙහෙම කරත් ගැටලුවක් නැහැ. අර සම්බන්ධෙම තියෙනවා. මොකද සම්බන්ධේ මම එකත් උනම් ක්ලියර් දෙන්නම්. හරි. මෙන්න අර තුන්වෙනි බල්බ් එකේ ප්‍රතිරෝධක කරහා ගිහිල්ලා මේක සම්බන්ධ කරලා තියෙන ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් එක මෙතනම සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔන්න ඒ පරිපත්තිය. ඊළඟ බලන්න අර අමිත් එක. මෙතනින් 5 වෝල්ට් අරගෙන මෙයාට දීලා ප්‍රතිරෝධකයක් කරහා ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඒකත් හරිනේ. ඊට පස්සේ ප්‍රතිරෝධකයයි මෙන්න මේ සංවේදක අතරින් තව කේබල් එකක් අරගෙන එයා ගිහිල්ලා තියෙනවා ඒවට. මේකම තමයි. ඉතින් අර මේක බ්‍රේක් බෝඩ් එක පාවිච්චි කළාම කරන්න ඕන කියලා ක්‍රමවේදයක් නැහැ. නමුත් බ්‍රේක් බෝඩ් එක දැම්මේ ගොඩක් වෙලාවට විභාගයේදී ප්‍රශ්න හම්බෙන්නේ අපේ බ්‍රේක් බෝඩ් එකේ යමුණලා. හරි. ඉතින් ඔයාලට අඳින්න කිව්වොත් එහෙම බ්‍රේක් බෝඩ් එක නැතුව මෙහෙම ඇඳත් කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපි බ්‍රේක් බෝඩ් එක දීලා අපිට අඳින්න කිව්වොත් මෙන්න බ්‍රේක් බෝඩ් එක අඳින විදිය. ගොඩක් වෙලාවට බ්‍රේක් බෝඩ් එක දෙන්නේ නැහැ. බ්‍රේක් බෝඩ් එක අඳින්න කියන්නේ නැහැ. බ්‍රේක් බෝඩ් එකේ පරිපත් දෙනවා. දුන්නහම මෙන්න තේරුම් ගන්න විදිය. හරි. ඉතින් මේක අර නිකන් අඳුනට වඩා මේක මාර ක්ලියර්. ඉතින් ඒකයි තියෙන වෙනස. හරි. මේ හරි පැහැදිලි පරිපතේ. මෙහෙම බලනවට වඩා මාර පැහැදිලිකමක් තියෙනවා අර මේ බ්‍රේක් බෝඩ් එක කරාම. ඉතින් එකම දේ වෙන්නේ. හරි. ඔයාලට අවශ්‍ය කරපුවා මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. හරි. එහෙනම් මම අද නවත්තන්නම්. මේකේ ඊළඟ ප්‍රැක්ටිකල් ටිකත් ඔයගොල්ලන්ට මේ වගේ මම ගේන මොනවා හරි ගැටලුවක් තියෙනවා මේකේ මොනවා හරි අපහදිල් නම් ඊට පස්සේ මේක මීට වඩා මෙන්න මෙහෙම කරා කියලා හොඳ යෝජනා මොනවා හරි තියෙනවා නම් කරන්න. මේක ස්පීඩ් එක නම් ඒත් කියන්න මම ඒක කියලා දෙන්නම්. හරි. එහෙනම් හැමෝන්ටම සුබ දවසක්. අපි එහෙනම් ආයෙ හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්.